අයිබෝවන් ඩිප්ලෝමා ඉන් HR and Behavioral Psychology ඩිප්ලෝමා පාඨමාලාවට ඔබව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. අපි මුලින්ම කතා කරමු මේ ඩිප්ලෝමා එකේ දැක්ම ගැන. මේ ඩිප්ලෝමා එකේ දැක්ම මානසික සුවතාවය, වෘත්තීය හැකියාවන් සහ මානව සම්බන්ධතා පිළිබඳ ගුණාත්මක දැනුම සමාජයට ලබා දෙමින් ආචාර ධර්ම සහ වෘත්තීය භාවය මත පදනම් වූ මානසික ශක්තිමත් සමාජීය වගකීම් සහ වෘත්තීමය ලෙස සාර්ථක පුද්ගලයන් බිහි කිරීම අපගේ දැක්ම. මානව සම්පත් කළමනාකරණය සහ චර්යාත්මක මනෝවිද්‍යාව තුළින් ජීවිතය, සේවා ස්ථානය සහ සමාජය වඩාත් යහපත් දිශාවකට ගෙන යා හැකි දැනුම, ආකල්ප සහ කුසලතා ඇති නව පරපුරක් නිර්මාණය කිරීම අපගේ අරමුණ. ඉතින් ඔබ වෙනුවෙන් තවත් වචන ස්වල්පයක් කතා කරන්න අද ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ ඊළඟට සූදානම් වෙලා ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලයන්හි බෞද්ධ අධ්‍යනාංශයේ හිටපු සහකාර කතිකාචාර්ය තායිලන්ත ධර්මචාය බෞද්ධ අධ්‍යයන ආයතනයේහි ත්‍රිපිටක අංශයේ පරේෂණ සහකාර මනෝ උපදේශක ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍ය හෙරලියාවේ රතන තිස්ස හිමියන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. එපන් සරණයි මාව පේනවා ඇති කියලා හිතනවා හැම දිනකටම පැහැදිලිව ඇහෙනවා ඇති MWI මනෝවිද්‍යා ආයතනයට ඔබ සැම ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. අධ්‍යක්ෂිකා ඉසුරුනි මුදලිගේ මහත්මිය ඇතුළු අනිකුත් ගුරු බෞද්ධනි අද දින සම්බන්ධ වෙන විද්‍යාර්ථිනි මනෝවිද්‍යාව පිට අලුත් දෙයක් නෙමෙයි බෞද්ධය හැටියට අනෙකුත් ආගම් වලත් අය සමහර විට සම්බන්ධ වෙනවා. මනෝවිද්‍යා විෂයක් වශයෙන් අධ්‍යයන ශාස්ත්‍රයට දියුණු කරන ලද්දේ බටහිර ජාති විසින් විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාති එහෙම නැත්නම් කතෝලික ආගම මුල් කරගත් අය අපි මනස පිළිබඳව විග්‍රහ කරන ආකාරය වෙනයි. ඔවුන් විග්‍රහ කරන ආකාරය වෙනයි. නමුත් අපි හැමදෙනාම කතා කරන්නේ ඒකව මනසක් ගැන. චිත්ත මනෝ විඥාන කියලා බුදු සමය මනස ආකාර තුනකට බෙදලා තමයි කතා කරන්නේ. බුදු සමය දේවවාදී ආගමක් නොවන නිසා මනස මූලික කරගත් ආගමක් නිසා මේක ඇත්තටම සියල්ලම ඉතින් මනස මූලික කරගෙන තියෙනවා. හැබැයි ඒක ලෝකයෙන් ඊතර වෙන්නට හදාගත්ත ක්‍රමවේදයනේ. එතකොට මෙලොව ජීවත් වෙන අයට මනස බලපාන විදිහ ගැන ඒ ගැන්වීම වෙනම ආකාරයකට පවතී. උපදේශනය කියන විෂය සාකච්ඡා කරනකොට කතෝලික පාර්ලිය තමයි උපදේශනය කියන එක විෂයක් විදිහට සංවර්ධනය කරලා තියෙන්නේ. විශේෂයෙන් කතෝලික පාර්ලිය විශ්වාස කරනවානේ දෙවියන් වහන්සේ විසින් තමයි මේ කසාදය මනුෂ්‍යයන්ට දෙන්නේ කියලා. ඒක නිසා වුන් පල්ලි විවාහ වෙනකොට දෙවියන් වහන්සේ ඉදිරිපිට තමයි දිවුරලා විවාහය සිද්ධ කරගන්නේ. ඒතර දෙවියන් වහන්සේ විසින් එක්කනු ලබන දෙන්නේ මනුෂ්‍යයන්ට වෙන් කරන්න බැහැ කියලා අදහසක් ඒ අයගේ තියෙනවා. ඒක නිසා ඩිවෝර්ස් වෙන එක, දික්කසාද වෙන එක ඒ අය එච්චරම පිළිගන්න ක්‍රමයක් නෙවෙයි. එම නිසා කසාදය කෙසේ හෝ පවත්වාගෙන යාමට අවශ්‍ය උපදේශනයක් ලැබෙනවා. දැන් මේ වෙනකොට ඒක ඉතාමත් කියන්නේ බෞද්ධ සම්ප්‍රදාය පැත්තක තිබ්බොත් එහෙම මේකට කිට්ටු වෙන්නවත් බැරි විදිහට කතෝලික පාර්ලිය මේක දියුණු කරලා තියෙනවා විවාහය රැක ගැනීම සඳහා.
විවාහයට කලින් ඒ කට්ටිය නම් ප්‍රසිද්ධ කරනවා, පොය පන්ති කියලා දවසක් පවත්වනවා, උපදේශනය ලැබලා දෙනවා, විශේෂයෙන්ම ලීගික උපදේශනය ආදී කොට කර්ති කාරණා. ඊට පස්සේ ඔවුන් අලුත් විවාහ වෙන අයව මාස 3ට 6ට අවුරුද්දට ගානේ නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම ඒ සඳහා සිස්ටර්ස්ලා කියන්නේ එයාලව විශේෂයෙන් සම්බන්ධ කරගන්නවා. මද්ද්‍රව්‍ය උපදේශනය තියෙන හේතුව අර දෙපළක් වෙන් වෙලා යන්නේ නැති වෙන්න අවශ්‍ය කරන අඩිතාලම පල්ලිය දාලා තියෙනවා. ඒකට ඒක තමයි උපදේශනය විදිහට දියුණු වෙලා දැන් උපදේශන ආයතන විදිහට. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වුණාම යන්න තියෙන තැනක් විදිහට. දැන් අපි ප්‍රශ්නයක් වුණාම දන්නේ ඔය සිදිනසා ගැනීම වගේ තත්ත්වයන් ඇති වුණාම විශේෂයෙන් සිදිනසා ගැනීමට වගේ මානසික තත්ත්වයක් ඇති වුණාම ඔය සුමිත්‍රය වගේ කෝල් කරන්න කියලා විතර එහෙම මෙහෙම ඇහෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයන් දිනු කරන්න කලින් මේ විවාහ උපදේශනය තමයි මූලික වශයෙන් දිනු. ඉතින් එතකොට දැන් ඉදිරියට යනකොට කටියට මේ ආයතනයේ පාඨමාලාව හරහා මේ දේවල් ඉස්සරහට දැනගන්න ලැබෙයි. විශේෂයෙන් අපේ කතිකාචාර්ය ඉතුරුනීල් මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු පන්ති උපාධාරණයක් විදිහට එතුමිය මේ විෂය කාලයක් පටන් දක්ෂව කරගෙන යනවා. උපදේශනය සිද්ධ කරනු ලබනවා පෞද්ගලිකව. මම 2015 පටන් විතර වගේ උපදේශනය විශේෂයෙන්ම මගේ ආරම්භය මහර්ගම අපේක්ෂා රෝහලේ කැන්සර් රෝගීන්ට අපි කියන්නේ පිළිකා රෝගීන්ට එයාගේ විශාල මානසික වශයෙන් බිඳීමක් තියෙනවනේ. ඉතින් එතනින් තමයි ආරම්භය. එයාට උපදේශනය සිදු කිරීමෙන් දැන් ආයතනය පිළිබඳව හැඳින්වීම, ඒ වගේම විෂය මාලාව පිළිබඳව හැඳින්වීම ඉදිරියට සිද්ධ වෙවි. මම ආරාධනා කරනවා අද දින මේ පැමිණෙන සියලුම දෙනාට තමන්ගේ කාලය වෙන් කරගෙන මේ පාඨමාලාව ඉදිරියට සිදු කරගෙන යන්න. මේක වෘත්තීමය වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන අයට මීට වඩා තව දේවල් වලට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙත් පවුලක් ඇතුලේ ජීවත් වෙනවා නම් විශේෂයෙන්ම කසාදයක් බඳිනවා නම් ඇත්තටම මනෝවිද්‍යාව විෂය උපදේශනය හදාලා තියෙන්න ඕන. මොකද පුද්ගලයන් දෙන්නෙක් විවිධ වූ පුද්ගලයන් දෙන්නෙක් එක තැනක වාසය කරන්න නම් ඔවුන් ඒ එක එකනාගේ ගති ලක්ෂණ අඳුර ගන්න ඕන. ඒ ගති ලක්ෂණ අපිට ඉස්කෝලෙන් උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි අවුරුදු 30ක් 40ක් 50ක් විතර වගේ රසාවක් කරන්න ඕන දේවල් අපිට ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලෙන් ඉගෙනුවට මේ කසාදයක් බඳලා ජීවත් වෙන්නේ කොහොමද කියලා කොහෙවත් උගන්වන විෂයක් නෑ. හරියට නිකන් අපි හැමදෑම නඩු කාරණා නීති කාරණා වලට සම්බන්ධ වෙන්න ඕන. පාරේ ගියත් හැප්පුණා, බස් එකක ගියත් හැමතැනම නීති ප්‍රශ්නනේ. ඒකට අපිට පාසලක නීති උගන්වන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට කොහෙවත් විවාහ වෙලා ගත කරන ජීවිතේ කොහොමද ගත කරන්නේ, තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්නේ කොහොමද කියන එක කොහෙවත් උගන්වන්නේ නැහැ. ඔය නවකතා, චිත්‍රපටි, මේ ටෙලි නාට්‍ය, ෆිල්ම් වලින් තමයි අපි ඉගෙන ගන්න කොහොමද ජීවත් වෙන්නේ. ඒක නිසා වෘත්තීයමය වශයෙන් මෙහි වැදගත්කමක් තිබුණා. බොහෝ වෘත්තීන් වලට මේ සඳහා අවශ්‍ය වෘත්තීය පැත්තකින් ජීවිතයට අපි අනිවාර්යයෙන් විෂයක් විදිහට ඒ කියන්නේ O level සමත් වෙන එක මේ කාලේ ලංකාවේ අනිවාර්ය අංගයක් නම් මනෝවිද්‍යාව උපදේශනය වගේ එකක් හදාarලා තිබීම අනිවාර්ය අංගයක් වෙන්න ඕන. මගේ අදහසේ හැටියට නම් මොකද මිනිස්සු මේ දවස්වල ඉන්නේ ලොකු පීඩනයකින් තරහ. එතකොට මිනිස්සු කොහමද තව කෙනෙක් එක්ක වඳිනු කරන්නේ? ඒ ආදී දේවල් එක්කලා බලනකොට විවාහ වෙන්න කලින් හැමදෙනාටම මේ මනෝවිද්‍යාව සම්බන්ධව දැනුමක් උපාධියක් මේ මට්ටමේ නැත්නම් ඩිප්ලෝමා මට්ටමේ දැනුමක්වත් තියෙන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා. හැමදෙනාටම ආරාධනා කරනවා මේක ඉදිරියට කන්ටිනියු කරගෙන යන්න, සම්බන්ධ වෙන්න. තව අධ්‍යයනය කරන්න, මේකෙන් විතරක් නතර වෙන්න එපා. මේක රසවත් විෂයක්. ඇත්තටම අපි ගැන ඉගෙන ගන්න විෂයක්. අපි ඔය අනිත්‍යව ඉගෙන ගන්න රසාවක් කරන්නනේ. මේක ඉගෙන ගන්න අපි ගැන. ඉතින් ඒ සඳහා ඔබ සෑම දිනකටම සුබ ප්‍රාර්ථනා කරමින්, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අවසන් කරනවා. ආයුබෝවන් හැමදෙනාට.
මීළඟට ඔබ වෙතට කතා කරන්න ශාස්ත්‍රවේදී ගෞරව උපාධි දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරිණී අප ආයතනයේ කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන නිසා සලාමිස්ට ආරාධනා කරනවා. අයබෝවන් සුබ දවසක් හැම දිනාටම. ඔයාලගෙන් සමහර අය මේ වෙනකොට ජොබ් එකක් කරනවා ඇති. තවත් අය ජොබ් එකක් හොයනවා ඇති. කොහොම වුණත් අපි ඉස්කෝලේ ගියත් ඒ ලෙවල් කරාට පස්සේ ජොබ් එකකට ගියාම අපිට තේරෙනව නේද? අනේ අපිට මිනිස්සු එක්ක වැඩ කරන්න ගියාම ඔෆිස් එකකට ගියාම තියෙන ප්‍රශ්න බේර ගන්න. එතකොට ඉන්ටර්වයුව එකකට යන්න තව ස්කිල්ස් ටිකක් ඕනේ කියලා. අන්න ඒ ගැප් එක පුරව ගන්න තමයි MWI ආයතනයෙන් මේ HR and Behavioral Psychology ඩිප්ලෝමා එක තියෙන්නේ. අපේ ඩිප්ලෝමා එක ගැන කතා කරනකොට මාස 6ක් තුල ක්‍රියාත්මක වන 6 month ඩිප්ලෝමා එකක් විදිහට තමයි අපි මේ ඩිප්ලෝමාව ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අපි අපේ දේශන සිදු කරනු ලබන්නේ සිංහල මාධ්‍යයෙන් සහ Zoom තාක්ෂණය ඔස්සේ ලයිව් ලෙක්චර්ස් විදිහට ඔන්ලයින් දේශන විදිහට තමයි අපි අපේ දේශන පවත්වනු ලබන්නේ. මේ හැම දේශනයකම රෙකෝඩින් එකක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම දේශන මගින් අපි උගන්වනු ලබන කරුණු අපි ඔයගලන්ට සිංහල මාධ්‍යෙන් PDF notes විදියට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපේ මේ ඩිප්ලෝමාව HR සහ Behavioral Psychology කියන සබ්ජෙක්ට් දෙකේ combined program එකක් විදිහට තමයි අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. එතකොට අපේ මේ ඩිප්ලෝමා එක විශේෂ වෙන්නේ ඇයි කියලා අපි කතා කරතින් එහෙම අද කාලේ රැකියාවකට යන්න ඇත්තටම සුදුසුකම් විතරක් තිබ්බට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පුද්ගලයාත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරන්න, එතකොට සම්බන්ධතාව වර්ධනය කරගන්න හැකියාව, ඒ වගේම අනිත් අයගේ චර්යා පිළිබඳ අවබෝධයක්, ඊට පස්සේ ලීඩර්ෂිප් එක, කමියුනිකේෂන් ස්කිල්ස්, ඒ කියන්නේ සංනිවේදන හැකියාවන් ඉතාමත් වැදගත් වෙනවා. අපේ මේ ඩිප්ලෝමා එක තුලින් ඔයගලන්ට මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මිනිසුන්ගේ හැසිරීම සහ මානසික ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක්, සේවා ස්ථානයක වෘත්තීමය ලෙස ඔයාලට කටයුතු කරන්න අවශ්‍ය කුසලතා, ඒ වගේම සංනිවේදන සහ නායකත්ව හැකියාවන්. එතකොට අපි කොහොමද ඉන්ටර්විව් එකකට පේස් කරන්නේ, CV එකක් හදාගන්නේ සහ අපගේ කැරියර් ඩෙවලොප්මන්ට් එක පිළිබඳව අපිට ඕන කරන ගයිඩන්ස් එකක්. ඒ වගේම අපිට වැඩ කරද්දී ජොබ් එකක් කරද්දී එන ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්නේ කොහොමද? එතකොට අපේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ස්කිල්ස් එක ඩෙවලොප් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ වගේම ටීම් වර්ක් එකක් කරනකොට, එතකොට වර්ක් ප්ලේස් එකක අපි වැඩ කරනකොට කොහොමද අපි රිලේෂන්ෂිප්ස් හැන්ඩල් කරන්නේ කියන එක සම්බන්ධව. ඒ වගේම අපේ පර්සනැලිටි එක අපි කොහොමද ඩෙවලොප් කරගන්නේ, අපේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක කොහොමද අපි හදාගන්නේ කියන එක පිළිබඳව ඔයගලන්ට පුළුවන් මේ හරහා දැනුමක් ලබා ගන්න සහ ප්‍රායෝගික අවබෝධයක් ඒ පිළිබඳව ලබා ගන්න. එතකොට අපි ලෙක්චර්ස් වලට, තියරි වලට විතරක් සීමා වෙන්නේ නැතුව ජීවිතයට සහ එතකොට ඔබගේ රැකියාව ක්ෂේත්‍රයට ඍජුවම ප්‍රයෝජනවත් වෙන විදිහේ ප්‍රැක්ටිකල් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක් විදිහට තමයි අපේ මේ ඩිප්ලෝමා එක සැලසුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම HR සහ සයිකොලොජි කියන පාත් දෙක සම්බන්ධ කරගෙන. එතකොට අපේ ලෙක්චර් මෙතඩ් එක ගැන අපි පොඩ්ඩක් කතා කරතින් එහෙම මම කලින් සඳහන් කරා වගේම Zoom live lectures විදිහට තමයි අපි ඔබට දේශන පැවැත්වීම සිදු කරනු ලබන්නේ. ඒ වගේම හැම ලෙක්චර් එකකම රෙකෝඩින්ග්ස් අපි ඔබට ලබා දෙනවා. ඒ වගේම අපි දේශන මගින් ඔබට ඉගැන්වීම් කටයුතු කරනු ලබන කරුණු පිළිබඳව අපි PDF notes විදිහට ඔබට සියලුම කරුණු කාරණා ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම අපි අපේ WhatsApp group එක හරහා ඔබ දැනටමත් සම්බන්ධ වෙලා ඇති. මේ WhatsApp group එක ඇත්තටම ඔයගලන්ට ගොඩක් සපෝටිව් විදිහට අපි මැනේජ් කරනවා. ඒ කියන්නේ ඔයගලන්ගේ ඕනම ප්‍රශ්නයක්, එතකොට අපේ ඔයගලන්ට දෙන්න ඕන අප්ඩේට්ස් හැම දෙයක්ම, ඒ වගේම ඔයගලන්ට මොකක් හරි දෙයක් තවත් ඉස්සරහට දැනගන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව ඕන කරන හැම හෙල්ප් එකක්ම අපේ මේ ස්ටුඩන්ට් ගෲප් එක, අපේ WhatsApp group එක හරහා ඔබට ලබා දෙන්න අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනාටම මම සුබ පතනවා.
ඔබට මේ ඩිප්ලෝමා එක සාර්ථක විදිහට අවසන් කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා විශ් කරන ගමන් මම ඊළඟට භෞතික විද්‍යාංශයේ විද්‍යා උපාධිධාරිණි අපේ ආයතනයේ කතිකාචාර්යවරියක් විදිහට කටයුතු කරන තිලිනි මිස්ටර් ආරාධනා කරනවා අපේ ස්ටුඩන්ට්ලට කතා කරන්න. ආයුබෝවන් හැමතෙම බොහොම ස්තුතියි මිස් නිසංසලා. මේ ඩිප්ලෝමා ගැන කිව්වොත් මාස 6ක ඉතාමත් කෙටි කාලයකින් ඔබට මෙම ඩිප්ලෝමාව කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ 2 main areas තියෙනවා. first part එක විදිහට human resources management and second part එක විදිහට behavioral psychology and workplace skill හදාරන්න පුළුවන්. ඒ වගේම මේ ඩිප්ලෝමාව කම්ප්ලීට් කිරීමෙන් පසුව ඔබට මේ පර්සනල් ලයිෆ් එකට වගේම රැකියා ක්ෂේත්‍රයට ගොඩක් කුසලතා ලබා ගන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒවා නම් මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසීමේ හැකියාව, කාර්යාල පරිපාලන හා කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය දැනුම, සේවා ස්ථානික වෘත්තීමය ලෙස කටයුතු කිරීමේ හැකියාව, සංනිවේදන හා නායකත්වයේ කුසලතා වර්ධනය කර ගැනීම, කණ්ඩායම් සමග කාර්යක්ෂම වැඩි කිරීමේ හැකියාව, ඉන්ටර්ව් සඳහා සූදානම් වෙන්න පුළුවන් වීම සහ CV එකක් සකස් කරගන්න, එතකොට පුද්ගල සංවර්ධන හා ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීම, වගේම මානසික ආතතිය සහ චර්යාත්මක ගැටලු අවබෝධ කර ගැනීම, මිනිසුන් සමග වඩා හොඳ සම්බන්ධතා ගොඩ නැගීම, වගේම උපදේශන හා මානසික සහාය ලබා දීම පිළිබඳ මූලික අවබෝධය, වගේම ඉදිරි උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පදනමක් සකස් කර ගැනීම, වගේම තමන්ගේම වෘත්තීමය සේවාවක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආකල්ප හා දැනුම් වර්ධනය කර ගැනීම වගේ මේ වගේ බොහෝ අවස්ථා ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම ඊළඟට ආරාධනා කරනවා මෙම MWI මනෝවිද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකවරිය වන මනෝවිද්‍යා කතිකාචාර්ය මනෝ උපදේශිකා ඉසුරුනේ මෝදලිගේ මහත්මියට. මාව චුට්ටක් පේනවද කියලා කියන්න පුළුවන්ද? මම හිතනවා මාව පේනවා කියලා. හරි පුතේ, බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට. මේ අපේ ඩිප්ලෝමා එක සම්බන්ධයෙන් මම හිතනවා මේ කරුණු ටික ඔයාලට ගොඩාක් වැදගත් වුණා සහ ප්‍රයෝජනවත් වුණා මේ ටික ඇති කියලා මේක ගැන දැනගන්න. ඉතින් ඇත්තට මේ වුණාට ඔයාලට අපිට කියන්න තියෙනවා අපේ ආයතනයේ කොහොමද ලියාපදිංචි වෙලා තියෙන්නේ, කොතනද ලියාපදිංචි වෙලා තියෙන්නේ කියන එක ගැන ඔයාලා දැනුවත් වෙන එක ඔයාලගේ අයිතියක්. ඉතින් ඒක නිසා ඒ ගැන තමයි මම අද කතා කරන්නේ. මම විශාල එහෙම ලොකු දෙයක් කතා කරන්න මමද බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ආයතනයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ කොහෙද කියලා කිව්වොත් Human Resource Development Authority. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුල සාමාන්‍යයෙන් නීත්‍යානුකූල විදිහට ලියාපදිංචියක් ගන්නකොට ඩිප්ලෝමාවක් පිරිනමන්න, ඒ වගේම උපාධියක් පිරිනමන්න අනිවාර්යයෙන්ම පළවෙනියටම සහ ප්‍රථමයෙන්ම සහ මේක තමයි මූලික මධ්‍යස්ථානයේ බවට පත් වෙන්නේ රජයේ ආයතනයක් විදිහට මෙතන රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම අද ලංකාවේ තියෙන මම හිතන්නේ 99%ක්ම Human Resource Development Authority එකේ ලියාපදිංචි වෙලා නැහැ. ඉතින් ඒක නිසා අපි ආදරයෙන් ඔයාලට මතක් කරනවා, ගෞරවයෙන් මතක් කරනවා අපිත් එක්ක කිසිම ගැටලුකාරී තත්වයක් නැතුව ඔයාලට ඉස්සරහට බයක් සැකක් නැතුව ඉස්සරහට යන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි තවත් අපේ ඉන්ස්ටිටියුට් එක අපේ මනෝවිද්‍යා ආයතනය රෙජිස්ටර් වෙලා තියෙනවා All Island Professional Counselors Association එකේ. ඉතින් මේකත් ඉතාමත්ම වැදගත් ආයතනයක්. අනිවාර්යයෙන්ම අපි අපේ ආයතනයේ ගොඩක් අය වැඩ කරන්නේ මනෝවිද්‍යාඥවරු, ඒ වගේම මනෝපදේශකවරු. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ ආයතනයක අපි රෙජිස්ටර් විය යුතුමයි. මොකද අපිව පිළිගැනීමක් තියෙන්න ඕන නිසා. ඒත් එක්කම තව කාරණයක් මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පුතේ දැන් ඔයාලා මේ විදි දන්නේ නැතුව ඇති. අපි කැම්පස් එකක් ගත්තාම අපි සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් කැම්පස් එකක් ගත්තාම ඒක දුවන්නේ. කියන්නේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන්න
පොඩි රූල් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙනවා නීති රීති පද්ධතියක්. ඒ නීති රීති පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ අපි කොහේ හරි තියෙන පොතක තියෙන මොකක් හරි දෙයකින්. ඒ සාමාන්‍යයෙන් මේ ලෝකය පුරා සහ අපි විශේෂයෙන්ම අපේ කැලණි විශ්වවිද්‍යාලය ගැන මෙතනදී මතක් කරන්න ඕනේ. අපේ රූල් එකේ අපි දුවන්නේ කියන්නේ රිසර්ච් එකක් වුණත්, ත්‍රීසිස් එකක් වුණත් අපි බේස් කරගන්නේ යම්කිසි නීති පද්ධතියකට. ඔයාලා මෙන්න මේ නීතියට අනුව තමයි මේක හදන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට මුළු ලංකාවක්ම නියෝජනය කරමින් අපි රූල් එකක් විදිහට පාවිච්චි කරන්නේ නීතිය අපි ඒ නීතියට අනුව හදාරන්නේ ඇමරිකන් සයිකොලොජිකල් ඇසෝසියේෂන්. ඒ කියන්නේ ඇමරිකාවේ තියෙන ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ මත තමයි අපි මේ හැමදේම කරන්නේ. කියන්නේ ඒකේ තියෙන එතික්ස් වලට අනුව ආචාර ධර්ම, රූල්ස්, නීති රීති එව්වට අනුව තමයි අපි මනෝවිද්‍යාව සබ්ජෙක්ට් එකක් වුණත්, සිලබස් එකක් වුණත්, මොන කැම්පස් එකක වුණත් කටයුතු කරන්නේ ඒ විදිහට. ඉතින් ඒ කටයුතු කරනකොට මම හිතුවා අනිවාර්යයෙන්ම අපේ මේ ගවර්න්මන්ට් කැම්පස් හැම දෙයක්ම කටයුතු කරන්නේ මේකේ පදනම යටතේ නම් මේකේ බේස් එකෙන් නම් මගේ ආයතනෙත් අනිවාර්යයෙන්ම මේක රෙජිස්ටර් කරගන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මම ඇමරිකන් සයිකොලොජිකල් ඇසෝසියේෂන් එකේ, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කෙටියෙන් කියනවා APA කියලා. මේකේ මම මගේ ආයතනය රෙජිස්ටර් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා එතන කිසිම බයක් සැකක් නැතුව ඔයාලට අපේ ආයතනය සමග ජොයින් වෙන්න පුළුවන්. ඊළඟට ශ්‍රී ලංකා තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව TVC කියලා කියනවා. ඔයාලා මේ වෙනටත් දන්නවා ඇති. මෙතනදි වෙන්නේ අපි මම සාමාන්‍යයෙන් මගේ ආයතනය සහ පෞද්ගලිකව මම ආයුර්වේද අංශය සම්බන්ධයෙන් ගවර්න්මන්ට් එකේ රෙජිස්ටර් වෙලා තියෙන පුද්ගලෙක්. ඉතින් ඒක නිසා ඒක ආඩම්බරෙන් කියන්න කැමතියි මම මේ අවස්ථාවේදී. ඉතින් ඒක ප්‍රොෆෙෂනල් විදිහට ආයුර්වේද සම්බන්ධයෙන් වෘත්තීමය විදිහට පංචකර්ම ඒ තෙරපි සම්බන්ධයෙන් දැනුම තියෙනවා මට. ඉතින් ඒකත් අපි ගවර්න්මන්ට් එකේ රෙජිස්ටර් වෙලා නීත්‍යානුකූල විදිහට TVC අප්‍රූවල් අරගෙන තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාලට ඔයාලගේ මේ ඩිප්ලෝමා එකත් කම්ප්ලීට් කරපුවාම අපිට TVC අප්‍රූවල් එක හම්බ වෙනවා. එතකොට ඒ යටතේ තමයි ඔයාලට රෙජිස්ටර් අංකයක් යටතේ ඔයාලට පුළුවන් ඕනම කෙනෙක්ට අපි ඔයාලගේ හැඳුනුම්පත් අංකය ගැහැව්වහම ලංකාවේ ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් මෙන්න මේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරලා තියෙන්නේ කියලා. ඉතින් කිසිම බයක් සැකක් නැතුව අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම පළවෙනියට කතා කරපු මිස්, දෙවැනියට කතා කරපු මිස්, ඒ වගේම තුන්වෙනියට කතා කරපු මිස් සහ තව ඉදිරියටත් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කීප දෙනෙක්. ඉතින් මේ හැමෝම මතක් කරන්න ඕන කවුරුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉන්න එහෙම මෙහෙන් ඇහිඳගත්තු පිරිසක් නෙමෙයි අපේ ඉන්නේ. ඉතින් හරිම ආඩම්බරයෙන් මතක් කරනවා කොළඹ විශ්වවිද්‍යාලය, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, මේ විශ්වවිද්‍යාල තුලින් රජයේ අනුමතය සහිතව කරන රජයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් විසින් තමයි අපි මේ අපේ ස්ටාෆ් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් කවුරුත් පුද්ගලික තැන්වල කිසිම දැනුමක් නැතුව හරි ලේසියෙන් ආපු ගමනක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඉතින් හරිම අමාරුවෙන් අපි කියන්නේ කට්ටක් ආපු පිරිසක් තමයි අපේ ස්ටාෆ් එකේ ඉන්නේ. ඉතින් ඒක මතක් කරන්න ඕනේ. ඉතින් හැමෝම ගවර්න්මන්ට් එකේ රෙජිස්ටර් වෙලා ඒ උපාධිධාරීන් විදිහට එළියට ආපු අය. ඉතින් ඒක මතක් කරන ගමන්ම මේ තියෙන මගේ ඩීටේල්ස් සමහර මේ වෙද්දී ඔල්රෙඩි ඔයාලා දන්නවා ඇති මගේ ඩීටේල්ස් ගැන මම කවුද කියලා. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මං ගැන දැනගන්න සහ මගේ ඉන්ස්ටිටියුට් එක ගැන දැනගන්න MWI මනෝවිද්‍යාත්මක ආයතනය ගැන දැනගන්න මේකෙන් හැකියාව තියෙනවා. අපි ඔයාලට PDF එක ෂෙයා කරනවා. එතකොට බලා ගන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම මගේ සහ මගේ ආයතනය සම්බන්ධයෙන් විස්තරයක් දාලා තියෙන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අපේ ආයතනය තියෙන තැන ගොඩක් අය දන්නේ නැතුව ඇති. මොකද අපි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමයි සම්බන්ධ වෙන්නේ. WhatsApp group එකක් තුලින් තමයි ප්‍රශ්න ටික අහගන්නේ, කතා බහ කරගන්නේ, ෆෝන් කෝල්ස් වලින්. ඉතින් ඒක නිසා අපිට මූණට මූණ ගැටෙන්න ගොඩක් අයට අපිට සම්බන්ධ කරගන්න අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඒත් අපේ ආයතනය ගැන මතක් කරන්න ඕන හරියටම කැලණි විශ්වවිද්‍යාලයේ ඉස්සරහ අපිට කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ පේනමාන ඉස්සරහ පිටමයි මේන් රෝඩ් එකේ නුවර පාරේ තමයි අපේ ආයතනය තියෙන්නේ. ඉතින් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ ඒන්ජල් හෙල්ත් කෙයාර් හොස්පිටල් එකේ. දෙවනි තට්ටුවේ තමයි මගේ ආයතනය තියෙන්නේ MWI මනෝවිද්‍යාත්මක ආයතනය. ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන වර්ක්ෂොප් කිහිපයක්ම පවත්වන්න. ඉතින් ඔයාලට අපේ ආයතනයට ඇවිල්ලා අපේට ඔඩිටෝරියම් එකක් වෙනම තියෙනවා ක්ලාස් කරන්න. ඉතින් කිසිම හොඳටම පහසුකම් තියෙනවා. කිසිම බයක් සකක් නැතුව අපිත් එක්ක ජොයින් වෙලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්.
මීළඟට මම ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා මගේ ඉදිරි ස්ලයිඩ්ස් ගැන කතා කරන්න කලින් යෝගියාන දික්වැල ශ්‍රී විශුද්ධාරාමාධිපති මීරිගම මිනි ඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් ආචාර්ය හරිත රූපවාහිනී ධර්මදේශක ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ ගෞරව ශාස්ත්‍රවේදී ඉහළ කළුගල ධර්මාලංකාර ස්වාමින් වහන්සේට අපේ ආයතනය වෙනුවෙන් වචන බිඳක් ස්වල්පයක් කතා කරන්න මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. තෙරුවන් සරණයි සහ ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ලොකු දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මාව ඇහෙනවනේ. ඇහෙනවා ස්වාමින් වහන්සේ. නමුත් බලාපොරොත්තු වෙන්නේ සුභාසංසනයක් එක් කරන්න. ඉතින් විශේෂයෙන්ම මේ වැඩසටහන මම හිතන්නේ හුඟක් කල් ඉඳන් අපේ ඉසුරුනේ ප්ලෑන් කරලා පටන් ගත්ත වැඩක්. කැම්පස් එකේදී හම්බෙච්ච හොඳ යහළුවෙක්. ඉතින් මටත් කතා කරලා මෙහෙම එකක් කරන්න ඕනේ කොහොමද කරන්න කියලා අපි ඉතින් කතා කරලා කොහොම හරි අද වෙනකොට අවසර ගන්න තියෙන හැම තැනකින්ම අවසර අරගෙන සාමාන්‍යයෙන් අපේ රට තුල මේ කොහේ වුණත් යම් කිසි දෙයක් කරනවා නම් ඒකට ගන්න තියෙන අවසර ගන්න තියෙන හැම තැනින්ම අපි අවසර ගන්න ඕන. ඉතින් ඒ process එකත් හරියටම කරලා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඊළඟට කරන්නේ මොනවද කියන එකත් හරියම plan එකක් එක්ක ඉදිරි ගමනක් හදාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තව මේ කෝස් එකට අමතරව මේකත් එකම කෝස් එක යටතේ මම හිතන්නේ කෝස් 3ක තියෙන දේවල් ඉගෙනගෙන කටයුතු කරන්න පුළුවන් විදිහක් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් ඒක හුඟක් වෙලාවට අපි කෝස් 3කට වියදම් කරන සල්ලි එක කෝස් එකක් යටතේ කරගන්න පුළුවන්කමක් තියෙනවා අපිට තියෙන මුදල් ප්‍රශ්න අරෙහි මේ හැම දෙයක් එක්කම ගත්තාම. ඉතින් තව ඉස්සරහට තව විවිධ විදිහේ පාඨමාලා පටන් ගනීවි. සහ අපිත් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා එහෙම පාඨමාලාවක් එකතු වෙලා ආරම්භ කරන්න. ඉතින් මීට වඩා ලොකු දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ඉඳන් ආරම්භ කරන මේ වැඩේ කරගෙන යන්න උපරිම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා තෙරුණේ ආශිර්වාදය ලැබේවා කියලා අපේ ඉසුරුණිය ඇතුළු සියලුම දෙනාට ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. හැම දෙනාටම තෙරුවන් සරණයි. බොහොමත්ම ස්තුතියි අපේ හාමුදුරුවනේ. ඊළඟට අපි සූදානම් වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික හා ශාස්ත්‍රීය චීන භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධි, සිංහල භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි, කොළඹ විශ්වවිද්‍යාලයේ භාෂා විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් කරන කැලණි විශ්වවිද්‍යාල උපදේශන ඩිප්ලෝමාව සම්පූර්ණ කරලා තියෙන වර්තමානයේ පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයේ රජයේ චීන භාෂා ගුරුවරයෙක් ලෙස කටයුතු කරන අයෝමා මිශ්‍ර තමයි මේ ආරාධනය අපි වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කරන්න. ආයිබෝවන් මුලින්ම මං ස්තුති කරනවා මට මේ අවස්ථාවේ කතා කරන්න අවස්ථාව ලබා දුන්නට. මොකද මේක හරිම විශේෂ අවස්ථාවක්. මම ඇහෙනව නේද ඔයාලට? ඇහෙනවා මිස්. අද මම දකින්නේ මෙතන ඉන්නේ හෙට ලෝකය ජය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසක් විදියට. ඔයාලා හැමෝම. මොකද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කියලා ඔයාලා හිතාගත්ත තීරණය හරිම ඉතාමත් ගොඩක් නිවැරදි තීරණයක් කියලා මට විශ්වාසයි. මොකද වර්තමාන ලෝකේ සාර්ථක වෙන්න නම් මිනිස්සෙක් විදියට සාර්ථක වෙන්න නම් ඇත්තටම විෂය දැනුම විතරක් මදි. ඒක මම එක්ස්පීරියන්ස් කරපු දෙයක්. ඒ දැනුම පාවිච්චි කරන්නේ කොහොමද කියලා වෘත්තීය මට්ටමින් ඔයාලා ජොබ් එකකට ගිහිල්ලා රැකියාවක් කරද්දී වැඩ කරන්නේ කොහොමද කියන එක හරිම වැදගත්. ඒ විතරක් නෙමෙයි වැඩ කරද්දී අපිට
විවිධ ප්‍රශ්න එන්න පුළුවන්, ගැටලු එන්න පුළුවන්, අපිට රැකියාව එපා වෙන්න පුළුවන්. මිනිස්සුත් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා අපිට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට. ඒ නිසා මේක මම හිතන්නේ සහතිකයකට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ඔයාලගේ පෞරුෂය වර්ධනය කරගන්න, ඒක මිනිසුන් එක්ක කොහොමද ගනුදෙනු කරන්න කියලා ඔයාලගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට ලැබෙන ඉනිමගක් විදියට තමයි මම මේ පාඨමාලාව දකින්නේ. ඔයාලා කෝස් ඩීටේල්ස් කියවලා බලද්දී ඔයාලටම ඒ අයිඩියා එක එන්න ඇති කියලා හිතුන නිසා තමයි ඔයාලා මෙතන ඉන්නේ කියලා මං හිතනවා. ඒ විතරක් නෙමෙයි මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනි අද මේ විශේෂ මේ දේශන මෙහෙවන වගේම ඔයාලගේ කෝස් එක කන්ටිනියු කරගෙන යන ඔයාලගේ ලෙක්චර් කෙනෙක්. එතුමිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධය තියෙන අත්දැකීම් තියෙන ප්‍රවීණයෙක්. එතකොට ඒ නිසා ඔයාලට තව විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. මොකද එතුමියගේ තියෙන ප්‍රායෝගික අත්දැකීම් එක්ක විෂය තේරුම් ගන්න වගේම මේ පාඨමාලාව හරි විදියට සාර්ථකව කරගන්න ඒක විශාල පිටුවහලක් වේවි කියලා මම හිතනවා. අන්තිමට මම ඔයාලට කියන්න කැමතියි මේ පාඨමාලාවෙන් පුතේ දුවේ උපරිම ප්‍රයෝජන ගන්න. ඒ විතරක් නෙමෙයි මේ ඉගෙන ගන්න උගන්වන හැමදේම නිකම්ම සර්ටිෆිකේට් එකකටවත් රැකියාවකටවත් නෙමෙයි ඔයාලගේ සාමාන්‍ය ජීවිතය වගේම ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න ආයෝජනයක් කරගන්න. ඒ විතරක් නෙමෙයි උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කළොත් මේ පාඨමාලාව අවසානයේ ඔයාලට අලුත් දැක්මක් තියෙන සාර්ථක පුද්ගලයෙක් විදියට පත් වෙන්න පුළුවන්. ඔයාලා හැමෝටම සාර්ථක අනාගතයට සුබපතන ගමන් මේ පාඨමාලාව ඉදිරියට කරගෙන යන්න සහ ඔයාලගේ අනාගත ජීවිතයට සුබපතනවා. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. ඉතුරු අපි ස්ලයිඩ් එක ගැන කතා කරමු. ඔයාලගේ වෙලාවත් යනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ආරම්භක දේශනය පමණයි. අද අපි ලෙක්චර්ස් කරන්නේ නැහැ. පාඩම් මාලාව ලබන සතියේ ඉරිදා රාත්‍රී 7ට තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පාඩම. ඉතින් අද ආරම්භක දේශනය තමයි කතා කරන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ MW මනෝවිද්‍යාත්මක ආයතනයේ පිහිටලා තියෙන ලොකේෂන් එක ගැන අපි කතා කරා. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. ඔව් ඊළඟ ස්ලයිඩ් එක ඇත්තටම එන්ඩ් ස්ලයිඩ් එක තමයි තියෙන්නේ. ඉතින් අවසාන ස්ලයිඩ් එක මුලින්ම ස්තුති කතාව සහ පිළිගැනීමේ කතාව සහ ඒ හැම දෙයක්ම මම හිතාගෙන මම කරනවා කියලා හිතාගෙන හිටියනවාට ඇත්තටම කාලයක් නැහැ එම වෙන වෙනම ගන්න. ඉතින් පොදුවේ මම හැමෝම පිළිගන්නවා. ඒ වගේම පොදුවේ හැමෝටම ස්තුති කරනවා අද ජොයින් වුණු හැමෝටම ඔයාලගේ කාලය අරගෙන මම වෙනුවෙන් වචන විදක් කියලා යන්න ආවට සහ ඇත්තටම මට ෆැමිලිය හරීම මිත්‍රශීලී ස්ටාෆ් එකක් තමයි මට ඉන්නේ. මොකද එච්චරටම ඒ කියන්නේ ඒක මිත්‍රශීලී භාවයට වඩා මට කියන්න ඕනේ මාරිම දැනුමක් තියෙන සෙට් එකක් ඉන්නේ. මොකද ඒක එක ශේෂ්ත්‍රයකට කොටු වෙලා නැහැ, ලිමිට් වෙලා නැහැ. විවිධ පුළුල් පරාසයක දැනුම තියෙන ගුරුවරු එහෙම නැත්නම් කතිකාචාර්යවරු තමයි අපේ ආයතනයේ ඉන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා දිගටම මේ ඩිප්ලෝමා විතරක් නෙමෙයි ඩිප්ලෝමාවන් අපි ගණනාවක් ඉදිරියට ගේන බලාපොරොත්තු වෙනවා. වෙනත් ආයතනවල තියෙන සාමාන්‍ය අපි දකින නෝමල් ඩිප්ලෝමාස් නෙමෙයි අපි වෙනස් විදිහට දකින්න වෙනස් විදිහ ලෝකේ ජය ගන්න විදිහට තමයි අපි ඩිප්ලෝමාස් නිර්මාණය කරන්නේ. මොකද නිකන් ඩිප්ලෝමාවක් අරගෙන සහතිකයක් ගත් පමණින් අපිට අපේ ජීවිතේ ජය ගන්න බෑ. ඒකට හැකියාව තියෙන්නත් ඕනේ, දැනුම තියෙන්න ඕනේ, උනන්දුව තියෙන්න ඕනේ, කැපකිරීම තියෙන්න ඕනේ. මේ හැමදේම එකතු වෙන්න ඕනේනේ. එතකොට එකක් තිබ්බ කියලා අපිට කවදාවත් රස්සාවකට යන්න බෑ. දැන් මේ ඩිප්ලෝමාව පටන් ගන්නකොටත් ගොඩක් අය මගෙන් ප්‍රශ්න ඇහුවා මේක පෙන්නුවාම මට ජොබ් එකක් හම්බෙයිද? මේක පෙන්නුවාම ජොබ් එකක් අපිට ගන්න පුළුවන්. හැබැයි ජොබ් එකට ගියා කියලා ඔයාට ස්කිල්ස් නැත්තම්, කුසලතා නැත්තම් ඔයා මොනවද පෙන්වන්නේ? ඔයා යන ජොබ් එකේම හැමදාම ඒ තනතුරේම ඔයා ඉන්න බලාපොරොත්තු වෙනවද? නැහැනේ. අපි ඉස්සරහට ගමනක් යන්නනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා ව්‍යාපාරයක් කරත්, ඔයා HR ෆීල්ඩ් එකේ හිටියත්, සයිකොලොජිකල් ෆීල්ඩ් එකේ හිටියත්, ඔයා බැංකිය සයිඩ් එකේ හිටියත් මොන ශේෂ්ත්‍රක ඔයා ජීවත් වුණත් කටයුතු කරත් ඔයාට ඒ අදාළ කරන
ඔයාලගේ හැකියාවන් දියුණු කරගන්න ඕනේ ඔයා විසින්මයි. ඉතින් ඒකට අපි පිටුවහලක් අත්වලක් තමයි ලබා දෙන්නේ. කොහොමද අපි ඉස්සරහට මුහුණ දෙන්නේ? කොහොමද අපේ ජීවිතය සාර්ථක කරගන්නේ? මිනිස්සුන්ට මානසික ප්‍රශ්න තියෙනවා. හැබැයි මානසික ප්‍රශ්න තියෙනවා කියලා අපි අපේ රස්සාව අතාරින්නේ නැහනේ. ඒ වගේ තමයි අපි මේ හැම දෙයක්ම එකතු කරගෙන යන ගමනක්නේ. මොනතරම් බාධක ප්‍රශ්න ආවත් අපි හැමෝම එකට ඉඳගෙන ඉස්සරහට ගියොත් තමයි අපිට ජීවිතයක් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් නැවතත් ඔයාලට මතක් කරනවා මේ ඩිප්ලෝමාව ගැන ඉතාම විශේෂයි. ඉතින් මම අර නැවත දැන් මේ ඩිප්ලෝමා එකේ හැමදාම මේ සම්බන්ධයෙන් මම ගෲප් එකට ෂෙයා කරලා තිනවා තොරතුරු කොහොමද වැදගත්කම මේ ඩිප්ලෝමා එකෙන් මොනවාද හම්බෙන්නේ කියලා. ඒව ගැන මම කතා කරන්න ඇත්තටම අද දවසේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී අපි ඉතාමත්ම හොඳ වැඩසටහන් සහ වර්ක්ෂොප් කිහිපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. තව දෙයක් මතක් කරන්න ඕනි පුතේ, ගොඩක් අපේ ලෙක්චර්ස් වලට සහභාගී වෙන්නේ පිට රටවල් වල ඉඳන්. ඉතින් ඊස්ට්‍රාල්, ඉතාලි, ජපාන් මේ හැම රටකින්ම ගොඩක් අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඇත්තටම යාලට අපේ ටයිම් එකට ඉරිදා රාත්‍රී 7 කියන ටයිම් එකට හරියටම ජොයින් වෙන්න බැරි අපහසුතාවයක් තියෙනවා කියලා මට කිව්වා. ඉතින් ඒ අය වෙනුවෙන් ඇත්තටම අපි රෙකෝඩින්ස් දෙනවා. හැමෝටම පොදුවේ රෙකෝඩින්ස් දෙනවා. කිසිම සැකයක් බයක් ඇති කරගන්න එපා. දැන් මේකෙත් රෙකෝඩින්ස් එක අපි ෂෙයා කරනවා. ඉතින් ඒ වගේ අර අදාළ කරන වෙලාවට සම්බන්ධ වෙන්න බැරි විශාල කාර්යයක් කරන සහ ගොඩක් කාර්යබහුල උදවිය තමයි අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා රෙකෝඩින්ස් ලබා දෙන්න, PDF ලබා දෙන්න. ඒ වගේම ජාතීන් විදිහට ගත්තොත් ඇත්තටම ටැමිල්, ඒ කියන්නේ දෙමළ භාෂාවෙන් හදාරන්න කැමති අය ඉන්නවා, සිංහල භාෂාවෙන් හදාරන්න කැමති, ඉංග්‍රීසි භාෂාවෙන් හදාරන්න කැමති අය ඉන්නවා. ඉතින් මට ආපු කෝල්ස් වලට අනුව මම යාලට කියලා තියෙනවා සහද දැනුත් මම කියනවා අපි සාමාන්‍ය ලෙක්චර්ස් යන්නේ සිංහල භාෂාවෙන්. නමුත් එයාලට අපි කියන දේවල් අනිවාර්යෙන් තේරෙනවනේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට PDF එකක් අපි ෂෙයා කරනවා ඔයාලට ඉංග්‍රීසි වලින්. එතකොට ඔයාලට ඔයාලගේ ටැමිල් වලට හරි අදාළ කරන භාෂාවට කන්වර්ට් කරගන්න පුළුවන් විදිහට තමයි අපි PDF එකක් ෂෙයා කරනවා සිංහල සහ ඉංග්‍රීසි දෙකෙන්ම. ඉතින් එහෙම ඉංග්‍රීසි අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවා නම් මම යාලට කියලා තියෙනවා මේ වෙද්දි මට පෞද්ගලික මැසේජ් එකක් දාන්න. මට ඉංග්‍රීසි PDF එක ඕන කියලා. මොකද මම පොදුවේ අපේ මේන් ගෲප් එකේ අපි එකට ඉදිරියේදී ගෲප් එකක් දැනුත් නිර්මාණය කරලා තියෙන. මම ඒකට ඇඩ් කරලා නැහැ. මොකද එක පාර මට කට්ටියව ඇඩ් කරන්න අමාරු සල්ලි ගෙවන පාරට. ඒක නිසා හැමෝම සල්ලි ගෙවුවට පස්සේ එකට ඇඩ් කරනවා කියලා මම හැමෝටම දැනුවත් කරලා තියෙනවා. ඉතින් පුතේ ඒකට ඇඩ් කරාට පස්සේ මම සිංහල PDF එක විතරයි ඒකට ෂෙයා කරන්නේ. මොකද මට පොදුවේ සිංහල ඉංග්‍රීසි දෙකම මම ෂෙයා කරන්නේ නැහැ. ඒක අපේ ආයතනයේ තියෙන රූල් එකක්. නමුත් කවුරු හරි රික්වෙස්ට් කරනවා නම් මට ඉංග්‍රීසි වලින් ඕනේ කියලා මම ඒක ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මගේ ප්‍රශ්න ඇහුවා එක්සෑම් එක කොහොමද තියන්නේ, මොන විදිහටද තියන්නේ කියලා. ඒ වගේම අපි ඉදිරියේදී ඔයාලට පහසු විදිහට ඔයාලට කරන්න පුළුවන් විදිහට තමයි මේ හැමදේම නිර්මාණය කරන්න. මොකද ඔබ කාර්යබහුලයි, ඔබ ජොබ් එකකට යනවා වෙන්න පුළුවන්, ඔබ ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වැඩත් එක්ක අතරමැදි වෙන්නේ අපිත් එක්ක ජොයින් වෙන්න. ඉතින් ඔබට පහසු විදිහට අපි ඩිප්ලෝමාව නිර්මාණය කරගන්න ඕනේ. ඒ කටයුතුත් මතක් කරන ගමන් සාමාන්‍යයෙන් එක්සෑම් එකටත් අර භාෂා ප්‍රශ්නය ආවොත් දෙමළ අයට ඒ සම්බන්ධයෙන් ඒ දෙමළෙන් අදාළ කරන එක්සෑම් එකක් හෝ අදාළ කරන ඉංග්‍රීසි එක්සෑම් පේපර් එකක් හෝ ඒ අදාළ කරන විදිහට ඔබට පහසු විදිහට ඔබ මට යෝජනා කරන විදිහට එක්සෑම් එකේ භාෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති කරගන්න එපා. මේ අවස්ථාවේ මම ඊටාම හොඳින් මතක් කරනවා. මොකද ඒක ගැන ගොඩාක් වොරි වෙලා ඒ සම්බන්ධයෙන් මට ගොඩාක් ෆෝන් කෝල්ස් ආවා. මට මෙහෙම තේරෙන්නේ නැහැ සිංහල භාෂාවෙන් ලියන්න දන්නේ නැහැ කියලා. කිසිම බයක් සැකක් ඇති කරගන්න එපා පුතේ. අපි අනිවාර්යයෙන්ම ඔයාට පහසු භාෂාවෙන් ඔබගේ එක්සෑම් පේපර් එක ලියලා අපිට ආපහු එවන්න. ඒකටත් මම ක්‍රමවේදයක් හදන්නම් ඊමේල් හරහාද නැත්නම් තැපැල් මාර්ගයෙන්ද කියලා. ඉදිරියේදී මම අපි ඒ ගැන කතා කරමු පහසු විදියක්. ඉතින් අද සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ වේලාව, ඔබගේ වටිනා වේලාව කැප කරගෙන අපිත් එක්ක ජොයින් වුණාට ඒත් එක්කම මගේ ස්ටාෆ් එක, මගේ මිත්‍රශීලී, මගේ එක පවුලක් අපි එක
පවුලක් වගේ. ඉතින් මගේ ආදරණීය පවුල ඇතුලේ ඉන්නේ සියලුම ආදරණීය සමාජිකයනි. ඔබ අද මා වෙනුවෙන් කතා කරන්න ආවට බොහොම ස්තුතියි. ඒ වගේම මේ එක එක ශ්‍රේෂ්ඨවල ඉන්න එක එක ලෙක්චර්ස් ලගින් ඔයාලට එක එක ඩිප්ලෝමාස් ඉස්සරහට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවත් එක්ක ජොයින් වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අද ආරම්භක දේශනය 2026 මෙන්න මේ ආකාරයට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.